7:30 ඉවර කරනවා. ටීචර් මට පොතක් නෑ. ටීචර් මට පොඩ්ඩක් එච්චරයි නේ හුනේ යන්නේ. ටීචර් මට පොඩ්ඩක් මොකද පුතේ කිව්වේ ටීචර් මට පොඩ්ඩක් මේ 5 වසරේ ආයෙත් මේක තියෙනවා 4-5 ප්‍රයිමරි ශරීරාවයව තිබ්බා තියෙනනේ පාඩමක් තියෙනවා ඒක මොකද ශිෂ්‍යත්ව විභාගෙට එන්නේ නැහැ ශිෂ්‍යත්ව විභාගෙට එන්නේ වචන 4ක් වගේනේ මේ ටීචර් මට පොතක් හම්බුණාද නැද්ද මට පොතක් නෑ ටීචර් මොකද පුතේ මට පොතක් නෑ ඒක මම දැක්ක මැසේජ් එක පොත මේ දැන් මම මේක ඇන්ද රූප සටහන ඇන්දොත් ඔයා දැන් මේක ලියාගත් මේක ඒවා ලියනවද ලියන්න පුළුවන්ද නැත්නම් අහගෙන ඉන්නවද කොහොමද කරන්නේ අහගෙන ඉන්න අහගෙන ටීචර් ඇඟලි ඉවරයි ටීචර් කෝ බලන්න මට පිච් එක පෙන්නන්න පික් ටික ටීචර් පාඩ කරන්නත් ඕනේද මෙහෙම පුතේ පාඩ කරලා ලස්සනට Taman තියාගන්න දැන් පාඩ කරන්න ටයිම් එකක් නැහැ දැන් පාඩ කරන්න එහෙම කරොත් මේක මේ ආර්ට් ප්‍රැක්ටිස් එකක් යනවානේ ඒක නිසා මේ චිත්‍ර හරි ඔය ඉන්නේ නිකන් කාගේද පිනුකගෙන මේ රෙස්ලිම් වලට යන්න වගේ ඉන්නේ පොඩ්ඩක් හරිද හරි දැන් මේ ඊතල වලින් ලකුණු කරාද පුතේ ඊතල ගහලා මේ ඔයාලා පැන්සලෙන්ද පෑනෙන්ද ලියන්නේ පෑනෙන් ලියනවා නම් පාට පෑන් වලින් ලකුණු කරාට කිසි ප්‍රශ්නයක් නැහැ පැන්සලෙන් නෙමෙයි හය ළමයි පෑනෙන්නේ මේකේ කලර් පෙන් භාවිතා කරාට ප්‍රශ්නයක් නැහැ කලර් වලින් ලකුණු කරාට ප්‍රශ්නයක් නැහැ මට මේ පොඩ්ඩක් මාක් කරලා පෙන්න ටීචර් මම පොතේ තියන විදියටද ඔව් පොතේ තියෙන විදිහට මාක් කරා පොතේ තියෙන විදිහට අක්කාර මාක් කරා ටීචර් අර මුඩි කියන්නේ මොකද්ද මුඩි කියන්නේ කොණ්ඩය එතකොට හිස කියන්නේ තලේනේ හිස කියන උරුවට කියන්නේ තලය කියලා කොණ්ඩයට කියන්නේ මුඩි කියලා මුඩි ලකුණු කරාද වර නෑනේ මේ ලකුණු කරන්න දෙන්නම් විනාඩි ලකුණු කරේ නෑනේ මම දැක්කනේ උතර ලකුණු කළා නෑ අර වෙලාව තියෙනවා මම ලකුණු කරන් දැක්කා ටීචර් මම ඇන්ද ඔය ටික පුතේ ලකුණු කරගන්න කො පෙන්වද නෑනේ පෙන්වද අම්මෝ ඉන්නේ රෙස්ලිම් වලට යන්න වගේ යන්නද රෙස්ලිම් පරාද රෙස්ලිම් කියන්නේ අත විතරයි දික් කරන්න ඕන ගහන්න ඕනේ අත විතරයි දික් කරන්න ටීචර් නම් කරන්නද නම් කරන්න ඕන ඔයාලා නම් කරන්න ඔයාලා පොඩ පික් මේ ලොකුවට අඳින්න කිව්වේ මොකද ධන හිසට ඒවට කියන එක නැහැ නමුත් මම ඒ ටික දෙන්නම් නේ භාගෙට කරන්න ඕනේ නැහැ ඔයාලා වැඩියෙන් පොඩ දැනගත්තට කටලුවක් නැහැනේ මේ පුතේ කයි කියන්නේ අතට ටීචර් මොකද පුතේ ටීචර් මට ඇහුන්නේ ටීචර් ශරීරයේ කොටස්ද ශරීරේ කොටස් ටික ශරීරයේ කොටස් ටික මොකද්ද මං කියන්න හැදුවේ මේ 6 වසර
කයි කියන්නේ අතට. කයි කියන්නේ මේ කයන්නේ අයන්න නෙමෙයි. කොඹු දෙකයි කියන්නේ කයි අත. ඔයාලට කරම් කියලා සමහර විට එන්න පුළුවන්. ඇහුණද? කයි නැතුව කරම් කියලාත් එන්න පුළුවන්. කරම් කියන්නේ අතට. දැන් ගිය සැරේ එක්සෑම් එකට ගිය සැරේ දැන් මේ හතේ ඉන්න අයියලට ගිය සැරේ ඇවිල්ලා තිබ්බේ කරම් කියන එක. දැන් ප්‍රදේශ එක පැතිවල කට්ටියනේ ඉන්නේ. ඒතර පේපර් වෙනස් බලන්න. කරම් කියන්නේ අතට මතක තියාගන්න. අපි කැරම් ගහන්නේ අතින්නේ අත. හොඳේ මතක තියාගන්න එක. නැත්නම් කයි කියලා එක දෙන්න සමහරට නැතුව වෙන්න පුළුවන්. මම ලොකුවට අඳින්න කිව්වේ පොඩ්ඩක් අනිත් ටිකකොත් මම ලකුණු කරන්න දෙන නිසා. නැත්නම් මාර කැත්තයි හරිද? එක ගොඩේ තියෙද්දි. ගෙදර ගිහලා පාඩ කරගන්න. ටීචර් මේ හොඳයිද? පොත CR පොතක් නෙමෙයි පුතේ. නෑ ටීචර්. හරි. ඕකේ ෆුල් එක ඇඳලා තියන්නේ. ටීචර් ඒ ශරීරය අවයව නම් කරන්න ඕනේද? ඕ ලකුණු කරගන්න. මම ඒකට ටයිම් එක දුන්නේ. මේ ඔක දෙමළනේ තියෙන්නේ. ටීචර් පෑනෙන් නම් කරාට කමක් නැද්ද? රෝක් නෑ. ලස්සනට ලකුණු කරගන්න.
ටීචර් දරා හිස කියන්නේ මොකද්ද? ධනහිස ඔව් ටීචර් ඔය ලියලා තියෙන්නේ. ධනහිස ඈ දරාලිස වගේ පේන්නේ. ධනහිස ටීචර් මම නම් කරා හරිද? ඔය පොතේ තියෙන විදිහට පොත බලලා ලකුණු කරන්න පුළුවන් නේද? පොතේ තියෙන විදිහට ලියන්න තියෙන්නේ. මේ ලියුවා ටීචර්.